අදත් මේ ගැඹුරු විමර්ශනයේට අපේ ශ්‍රාවකයන් හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපිට ලැබිලා තියෙන මේ මූලාශ්‍ර සටහන් සහ පරම්පරා පහක් විස්තර කෙරෙන තොරතුරු හරහා අපි මේ ගවේෂණය කරන්නේ තොරතුරු තාක්ෂණයේ මූලික පදනම ගැනයි. ඔව් අපේ මෙහෙයුමක් තමයි අද අර කිසිම තේරුමක් නැති අංක ගොඩක් කොහොමද මේ අපේ මුළු ලෝකයම පාලනය කරන බුද්ධිමත් තීරණ බවටපත් වෙන්නේ කියන එක හොයා බලන එක. හරියටම හරි අපි මේක ලියාගමු. අපි හැමතිස්සෙම දත්ත සහ තොරතුරු කියන වචන දෙක මාරුවෙන් මාරුවට පාවිච්චි කරනවනේ. හැබැයි මේ ලැබී තියෙන මූලාශ්‍ර වලට අනුව අපිට දවස පුරාම ඇහෙන, දකින හැමදේම තොරතුරු නෙවෙයි. එහෙමද? මේම ඒක තමයි මේ සම්පූර්ණ කතාවේ අඩිතාලම. අපි මේ ලෝකයෙන් ග්‍රහණය කරගන්න තනි අංක, වචන, සලකුණු. එහෙමත් නැත්නම් නිරීක්ෂණ තමයි දත්ත. එහෙම නැත්නම් ඩේටා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒව නිකම්ම අමුද්‍රව්‍ය වගේ. ඕ කිසිම අර්ථයක් නැහැ. උදාහරණයක් විදිහට මම යාට 38 රතු පැයට කිලෝමීටර් 100යි කියලා නිකම්ම කිව්වොත් ඉතින් කිසිම තේරුමක් හැදෙන්නේ නැහනේ. ඔව් මට හිතාගන්න බෑ ඔයා මොනවා ගැනද කියන්නේ කියලා. අන්න ඒකයි. ඒව නිකම්ම දත්ත. හැබැයි අපි මේ දත්ත යම්කිසි රටාවකට ගලපලා සකස් කළාට පස්සේ අපිට ලැබෙනවා තොරතුරු. එහෙම නැත්නම් ඉන්ෆර්මේෂන්. අන්න ඒ තොරතුරු වලින් තමයි අපිට නිවැරදි තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි. ඒ කියන්නේ මේක හරියට කේක් එකක් හදනවා වගේ වැඩක් නේද? ඒ කොහමද? මේ අපි කේක් එකක් හදන්න ගන්න පිටි සීනි බිත්තර වගේ දේවල් වෙනම කන්න බෑනේ. ඒවා අර දත්ත වගේ. හැබැයි ඒ අමුද්‍රව්‍ය ඔක්කොම එකට මුශ්‍ර කරලා පූර්ණුවක දාලා පිලිස්සුවාම අපිට අර්ථවත් රසවත් කේක් එකක් ලැබෙනවා. ඒක හරියට තොරතුරු වගේ. කේක් එකේ උදාහරණය නරකම නෑ. හැබැයි ඊට වඩා ටිකක් ගැඹුරු වඩාත් ගැළපෙන උදාහරණයකට අපි යමු. මේ ක්‍රියාවලිය හරියට පොළවෙන් ගන්න බොරතෙල් වගේ කියලා මට හිතෙනවා. බොරතෙල් පිරිපාදු කරනවා වගේ. ඔව්. බොරතෙල් කියන්නේ හරිම වටිනා දෙයක් වුණාක අපි ඒක කෙලින්ම අරගෙන ගුවන් යානයකට දැම්මොත් ඒකෙන් යානය පියාසර කරවන්න බෑනේ. ඒ බොරතෙල් පිරිපහදුවකට යවලා රත් කරලා වෙනස් කරලා ජෙට් ඉන්ධන බවට පත් කළාට පස්සේ තමයි ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ. ඒකනම් මාරම ගැළපෙනවා. අර දත්ත කියන්නේ බොරතෙල් නම් තොරතුරු කියන්නේ ජෙට් ඉන්ධන. හරියටම හරි. මේ පිරිපහදු කරන ක්‍රියාවලිය කරන තැනට තමයි අපි තොරතුරු පද්ධතියක්, ඒ කියන්නේ ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් කියලා කියන්නේ. ඒක හරිම පැහැදිලි. එතකොට අර තොරතුරු පද්ධතියක් ඇතුලේ ප්‍රධාන පියවර 3ක් තියෙනවා නේද මූලාශ්‍ර වලට අනුව? ඔව් ප්‍රධාන පියවර 3ක් තියෙනවා. මුලින්ම ආදානය, ඒ කියන්නේ ඉන්පුට් එක. අර බොරතෙල් වගේ තියෙන අමුදත්ත පද්ධතියට ඇතුළු කරන එක තමයි එතනදි වෙන්නේ. ඊළඟට සැකසීම වෙන්න ඇති. ඔව්. දෙවෙනි එක තමයි සැකසීම සහ ගබඩා කිරීම. processing and storage. මෙතනදී තමයි අර දත්ත විශ්ලේෂණය කරලා තේරුමක් ඇති දෙයක් බවට පත් කරන්නේ. සහ තුන්වෙනි එක. තුන්වෙනි එක ප්‍රතිදානය, ඒ කියන්නේ output එක. අපිට තීරණ ගන්න පුළුවන් මට්ටමට හැදිලා එළියට එන අවසන් තොරතුරු තමයි ඒ. ඉස්සර මේක මිනිස්සු කොළවල ලියලා කලාට අද අපි මේකට පරිගණක පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි කොහොම හරි අමුදත්ත සකස් කළාම අපිට තොරතුරු ලැබෙනවා. හැබැයි මට තියෙන ප්‍රශ්නේ ඒ ලැබෙන හැම තොරතුරක්ම අපිට තීරණ ගන්න පාවිච්චි කරන්න පුළුවන්ද? ඒ කියන්නේ මම අදහස් කළේ තොරතුරක් වුණා පමණින් ඒක අපිට 100%ක්ම ප්‍රයෝජනවත් වෙන්නේ නෑ නේද? අන්න එතනයි වැදගත්ම තැන. දත්ත සකස් කළ පමණින් ලැබෙන හැම තොරතුරක්ම හොඳ තොරතුරක් වෙන්නේ නෑ. ගුණාත්මක තොරතුරක තිබිය යුතු ප්‍රධාන රණනීති 5ක් තියෙනවා කියලා මේ මූලාශ්‍රවල පැහැදිලිවම පෙන්වා දෙනවා. රණනීති 5ක් මොනවද? පළවෙනි එක තමයි ආදාළ බව. ඒ කියන්නේ relevance. අපි ගන්න තීරණයට ඒ තොරතුරු කෙලින්ම ආදාළ වෙන්න ඕනේ. හිතන්නකෝ විශ්වවිද්‍යාලයකට ළමෙක් තෝරගන්නකොට ඒ ළමයා පෙර පාසලේදී ගත්තු ලකුණු අදාළ නැහනේ. ඒකෙන් වැඩක් නෑ. අපිට අවශ්‍ය වෙන්නේ උසස් පෙළ ප්‍රතිඵල විතරයි. ඒකනේ. දෙවනි ලක්ෂණීය විදිහට දක්වලා තියෙන අංග සම්පූර්ණ බව. ඒවත් නැත්නම් completeness. ඒ කියන්නේ බාගෙට දෙන තොරතුරු වලින් තීරණ ගන්න බෑ කියන එක නේද? ඔව්. උදාහරණයක් විදිහට රටක ආර්ථික තත්ත්වය ගැන තීරණයකට එන්න කොළඹේ ඉන්න සුළු පිරිසකගේ විතරක් ආදායම බැලුවොත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මුළු රටේම දත්ත තියෙන්න ඕනේ. පැහැදිලි. තුන්වෙනි එක මොකක්ද? තුන්වෙනි ලක්ෂණය කන්වයි නිර්වද්‍යතාව. accuracy. මේක කොයිතරම් බරපතලද කියනෝ නම් වෛද්‍යවරයෙකුට රෝගියෙක් ගැන ලැබෙන තොරතුරු වැරදි නම් හිතන්නකෝ ලේ වාර්තාවේ අගයන් වැරදි නම් කියලා. අම්මෝ එහෙම වුණොත් ඒ ලබා දෙන ප්‍රතිකාරය නිසා රෝගියාගේ ජීවිතය උනත් නැති වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම. හතරවෙනි කාරණය තමයි කාලීන බව, timeliness. තොරතුරු කියන දේ ඉක්මනින් පරණ වෙනවා.
ඒ කියන්නේ ඊයේ දවසේ වාහන තදබදයේ තිබුණු විදිය දිහා බලලා අපිට අද යන්න ඕනේ පාර තීරණය කරන්න බෑ වගේ වැඩක්. හරියටම හරි. අදට ගැලපෙන්නේ අද තොරතුරුමේ. මෙතනදී තමයි වැඩි ඇත්තටම රසවත් වෙන්නේ. පස්වෙනි නීතියේ විදිහට තියෙන පිරිවැය අවම වීම. ඒ කියන්නේ cost effectiveness. සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ ව්‍යාපාරයක් තීරණයක් ගන්න කලින් පුරුවන් තරම් මුදල් වියදම් කරලා හරි හැකි උපරිමයෙන් තොරතුරු එකතු කරන එක හොඳයි නේ නේදිලා. ඔව් ගොඩක් අයට එහෙම හිතෙනවා. ඇයි එනම් මේ තොරතුරු එකතු කිරීමේදී පිරිවැය ගැන මෙච්චර වද වෙන්නේ? පුරුවන් තරම් තොරතුරු තියෙන තරමට හොඳයිනේ. මෙහි ඇති වඩාත් සිත් ගන්න අසුළු කරුණ නම් තොරතුරු කියන්නේත් හරියක ආයෝජනයක් වගේ දෙයක් වීමයි. ආයතනයක් තොරතුරු රැස් කරන්නේ මොකක් හරි ගැටලුවක් විසඳ ගන්න හරි ලාභයක් ලබන්න හරිනේ. ඔව්. හැබැයි හිතන්න යම්කිසි වෙළඳපොළ සමීක්ෂණයක් කරලා තොරතුරු හොයාගන්න රුපියල් ලක්ෂ 10ක් වියදම් වෙනවා කියලා. හැබැයි ඒ තොරතුරු පාවිච්චි කරලා ආයතනයට උපයන්න පුරුවන් අමතර ලාභයේ රුපියල් ලක්ෂ 2ක් නම් අර තොරතුරු එකතු කිරීමෙන් ආයතනයට වෙලා තියෙන ලක්ෂ 8ක පාඩුවක්. ඒ කියන්නේ තොරතුරුකින් ලැබෙන වාසිය ඒක හොයාගන්න යන වියදමට වඩා අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. හරියටම හරි. නැත්තම් මේක හොඳ තොරතුරක් නෙමෙයි ව්‍යාපාරයකට. ඒක ඇත්තටම වෙනස් විදිහේ කෝණයකින් බලන විදියක්. හොඳයි අපි දැන් මේ න්‍යායාත්මක කොටසෙන් මිදිලා මේ තොරතුරු පද්ධති සැබෑ ලෝකේ ප්‍රායෝගිකව වැඩ කරන්නේ කොහොමද කියලා බලමු. ඔව් ඒක ගොඩක් වැදගත්. අද වෙද්දි මේ තාක්ෂණය අපේ ජීවිතවලට කොච්චර බද්ධ වෙලාද කියවොත් ඉස්සර රජයේ කාර්යාලයකට ගිහින් රස්තියාදු වෙච්ච හැටි අපිට අමතක වෙලාම ගිහින් නේද? අනිවාර්යයෙන්ම ඒකට තමයි අපි ඊ-රාජ්‍යයි එහෙම නැත්නම් ඊ-ගවර්න්මන්ට් සංකල්පය කියලා කියන්නේ. ඉස්සර પાස්පෝර්ට් එකක් හදාගන්න නැත්නම් වාහනයක ආදායම් බලපත්‍රයක් ගන්න දවස් ගණන් පොලිම් වල ඉන්න ඕනේ. ඔව් මට මතකයි ඒ කාලේ රස්තියාදුව. හැබැයි අද මේ තොරතුරු පද්ධති නිසා රාජ්‍ය පුරවැසියන් එක්ක සම්බන්ධ වෙන එක හරිම ලේසි. විනාඩි 5න් අන්තර්ජාලය හරහා ඒ වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම රජයේ ආයතන එකිනෙකා අතර වගේම රජයේ ව්‍යාපාරය එක්ක සහ තමන්ගේම සේවකයන් එක්ක සම්බන්ධ වෙන්නත් මේ තාක්ෂණය හරහා. ඒ විතරක් නෙවෙයි සෞඛ්‍ය ක්ෂේත්‍රය දිහා බැලුවත් කොච්චර ලොකු පෙරලියක් වෙලාද? මම දැක්කා ටෙලිමෙඩිසින් එහෙමත් නැත්නම් දුරස්ත සෞඛ්‍ය රැකවරණය ගැන මේ සටහන් වල තියෙනවා. ඔව් ඒක මාරම පහසුකමක්. ඒ කියන්නේ ගම්බද පළාතක ඉන්න රෝගියෙකුට වෙනත් රටක ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙක් හරහා ප්‍රතිකාර ගන්න පුළුවන්. ඒක වෙන්නේ කොහොමද? අර රෝගියාගේ ස්කෑන් වාර්තා, හෘද ස්පන්දන වේගය වගේ අමුදත්ත ෂණිකවම තොරතුරු විදියට ලෝකේ අනිත් කෙළවරේ ඉන්න වෛද්‍යවරයාගේ තිරයට එනවා. ඒ කියන්නේ අධ්‍යාපනය ගත්තත් එහෙමයි. ඉගෙනුම් කළමනාකරණ පද්ධති, ඒ කියන්නේ LMS සහ දුරස්ත අධ්‍යාපනය හරහා අද පන්ති කාමරයේ කියන එකේ සීමාවන් බිඳිලා ගිහින් තියෙනවා. ඇත්තටම අද ඕනෑම තැනක ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මාව වඩාත්ම පුදුමයටපත් කරන්නේ කෘෂි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය වගේ සාම්ප්‍රදායික ශාස්ත්‍රවලට මේක බලපාලා තියෙන විදිය දැක්කාමයි. ඔව් මමත් ඒක දැක්කා. ධීවර කර්මාන්තයේදී මුහුදේ මසුන් ගැවසන තැන් හොයාගන්න අද කාලේ ධීවරයෝ මුහුද පුරාම රස්තියාද වෙන්නේ නැහැ නේද? නෑ දැන් ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. චන්ද්‍රිකා තාක්ෂණය සහ මුහුදේ තියෙන සංවේදක ඒ කියන්නේ සෙන්සර්ස් හරහා උෂ්ණත්වය ජල ප්‍රවාහ වගේ දත් එකතු කරලා ඒකෙන් මසුන් ඉන්න තැන් ගැන නිවැරදි තොරතුරු කෙලින්ම ධීවර යාත්‍රාවල තියෙන පරිගණකවට යවනවා. ඒකෙන් යාළගේ ඉන්ධන වගේම කාලයත් කොච්චර ඉතුරු වෙනවද? අපි මේ පුලුල් පරාසයකට සම්බන්ධ කළොත් අපිට තේරෙනවා මේකේන තොරතුරු තාක්ෂණයේ තියෙන්නේ ලොකු කර්මාන්ත ශාලාවල හරි ස්මාර්ට්ෆෝන් එකේ හරි විතරක් නෙවෙයි කියලා. වෙන කොයිද තියෙන්නේ? අද සාමාන්‍ය මෝටර රථයක් ගත්තත් ඒක ඇතුලේ පරිගණක පද්ධති කීපයක්ම එකවර ක්‍රියාත්මක වෙනවා. එන්ජින් මේ උෂ්ණත්වය, ටයර් වල හුලං ප්‍රමාණය මේ හැමදේම දත්ත විදිහට අරගෙන ක්ෂණිකව විශ්ලේෂණය කරලා තමයි වාහනේ ධාවනය වෙන්නේ. ඒක ඇත්ත. හැබැයි මේ සාමකාමී හැමදේම ස්වයංක්‍රීයව සිද්ධ වෙන ඩිජිටල් ලෝකයේ අහසින් කඩාපාත් උනේ නෑනේ. මට දැනගන්න ඕනේ මිනිස්සු තමන්ගේ මොලෙන් කරන මේ සංකීර්ණ ගණනය කිරීම යන්ත්‍රයකට පවරන්න හිතුවේ කොයි කාලෙද කියන එකයි. ඒක නම් හරිම දිග කතාවක්. මේ මූලාශ්‍රවලට අනුව මේ ගමන පටන් ගන්නේ මීට වසර 5000කට විතර කලින් චීනයේ නිපද වූ ඇබකසියෙන් නේද? ඊට පස්සේ ගොඩක් කාලයකට පස්සේ 1642 දී බ්ලේස් පැස්කල් ලොව පළමු යාන්ත්‍රික ගණිතෝපකරණය වන ඇඩින් මැෂින් එක හදනවා. ඔව්. ඒක ඇවිල්ලා රෝද සහ දැති රෝද. ඒ කියන්නේ ගියර්ස් වලින් වැඩ කරපු මැෂින් එකක්. ඊටත් පස්සේ 1674 දී ගොට්ෆ්‍රයිඩ් විල්හෙල්ම් වෝන් ලිබ්නිට්ස් දෙක තවත් දියුණු කරලා ගුණ කිරීම සහ බෙදීම කරන්න පුළුවන් යන්ත්‍රයක් හදනවා. ඔව්. ඒ කාලේ මිනිස්සුන්ට අවශ්‍ය උනේ ගණන් හදන්න විතරයි. හැබැයි ওই කතාවේ ලොකුම හැරවුම් ලක්ෂය එන්නේ ඊට පස්සේ. අන්න ඒක තමයි මාවත් පුදුමයට පත් කළේ මූලාශ්‍රවල තියෙනවා ජෝසෆ් ජැකාඩ් කියන ප්‍රංශ ජාතිකයා ගැන. එයා කලේ රෙදිවියන යන්ත්‍රයක්. ඒ කියන්නේ ලූම් එකක් නිර්මාණය කරපු එක.
ඔව්. මට තේරෙන්නේ නැත්තේ රෙදිවියන යන්ත්‍රයකින් කොහොමද පරිගණකයකට අදහස් ආවේ කියන එකයි. ඒ දෙක අතර සම්බන්ධය මොකද්ද? ඔන්න ඔතන තමයි මේ මුළු පරිගණක ඉතිහාසයේම මාරම කතාව තියෙන්නේ. රෙදි වියනකොට විවිධ රටා නිර්මාණය කරන්න ඕනනේ. ජැකාඩ් කලේ ඒ රටාව කාඩ්බෝඩ් එකක සිදුරු විදිහට සකස් කරලා, ඒ කියන්නේ පංච් කාඩ්ස් විදිහට හදලා යන්ත්‍රයට ඇතුළු කරපු එක. සුදුරුපත්. ඔව්. දැන් හිතන්න යන්ත්‍රේ කටු ඇවිල්ලා මේ කාඩ්බෝඩ් එකේ වදිනවා. සිදුරක් තියෙන තැනින් කටුව ඇතුළට ගිහින් නූල අදිනවා. සිදුරක් නැති තැනින් කටුවට යන්න බෑ. ඒ නිසා නූල යන්නේ නැහැ. ඒ කියන්නේ සිදුරක් තියෙනවා නම් ඔව්. සිදුරක් නැත්නම් නැහැ කියන අදහස. හරියටම හරි. ඒ ඕ හෝ නෑ කියන එක තමයි අද අපි පරිගණක විද්‍යාවේදී කතා කරන එක සහ බිඳුව කියන ද්විමය ක්‍රමයේ එමන් නැත්තම් බයිනරි ලොජික් එකේ පදනම. ඒක මාරයිනේ. අද ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ඇප්ස් වැඩ කරන්නේත් අන්නේ එක සහ බිඳුව කියන තර්කය උඩයි. ඒකනම් මාරම සම්බන්ධයක්. ඒ කියන්නේ රිදි වියන යන්ත්‍රයකින් තමයි අද අපි පාවිච්චි කරන ලෝකයේ සංකීර්ණම තාක්ෂණයට පදනම වැටිලා තියෙන්නේ. අනිවාර්යෙන්ම. ඊට පස්සේ චාල්ස් බැබේජ් කියන විද්‍යාඥයා මේ සිදුරුපත් සංකල්පයම අරගෙන ඇනලිටිකල් එන්ජින් කියන උපකරණය නිර්මාණය කළා නේද? ඔහු ඒකට ආදායනය, සැකසීම, ප්‍රතිදානය සහ ආචරණය කියන සංකල්ප සියල්ලම ඇතුළත් කළා. අන්න ඒ නිසායි බැබේජ්ව පරිගණකයේ පියාවිදේක හඳුන්වන්නේ. ඔව්. ඒ වගේම අපි අමතක කරන්නම නරකයි එඩා ඔගස්ටා ලවල්ස් කියන ගණිතඥයාව. එය මොකල්ද කලේ? ඇය තමයි මුලින්ම තීරුම් ගත්තේ මේ යන්ත්‍රවලට නිකන් ගණන් හදනවට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා. ඇය මේ යන්ත්‍රයට වැඩසටහන් සකස් කරලා ලොව ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමර් බවට පත් වුණා. ඒකත් අපූර්ව කතාවක්. ඔව් ඊට පස්සේ පියවරෙන් පියවර ගිහින් 1944 දී හෝවර්ඩ් ඒකන් සහ පිරිස මාක් 1 කියන දැවන්ත යන්ත්‍රය නිපදවනවා. ඉතින් මේ හැම දෙයකම තීරුම් මොකක්ද? අර මාක් 1 එකේ ඉඳලා ඒ කියන්නේ කාමරයක් තරම් විශාල යන්ත්‍රවල ඉඳලා අද අපි මේ පාවිච්චි කරන ලැප්ටොප් එක දක්වා ආපු ගමන මූලාශ්‍රවල පරිගණක පරම්පරා 5ක් විදිහට වෙන් කරලා දක්වලා තියෙනව නේද? ඔව් පරම්පරා 5ක් තියෙනවා. අපි මේ පරම්පරා 5 දිහා බැලුවොත් ඒක හරිම ලස්සන කතාවක්. පළමු පරම්පරාව ආරම්භ වෙන්නේ 1940 ඉඳලා 66 දක්වා කාලය. මේකෙදි දත්ත සකසන්න පාවිච්චි කරලා තියෙන්නේ රික්ත නල. එහෙම නැත්නම් වැකියුම් ටියුබ්ස්. මට තේරෙන විදිහට මේවා හරියට පරණ විදුලි බුබුලු වගේ දේවල්. ඔව්. ඒක හරිම කරදරකාරී තාක්ෂණයක්. මේ රික්ත නල කියන්නේ වීදුරු බල්බ් වගේ જાතියක් නේ. මේවයින් කලේ විදුලිය ගමන් කරන එක පාලනය කරපු එක. ඒ කියන්නේ අර එක සහ බිඳුව හදපු එක. හැබැයි ඒවා ලොකු ගැටලු ඇති කරා නේද? අනිවාර්යයෙන්ම මේවා ඉක්මනින් රත් වෙනවා, නිතරම පිපිරෙනවා, කාමරයක් තරම් ඉඩක් ගන්නවා. අර ENIAC, UNIVAC වගේ පරිගණක මේ වගේන් හැදුනේ මේ යන්ත්‍ර වැඩ කරද්දි කොච්චර රස්නයක් ආවද කියනවනම් ඒවා සිසිල් කරන්න වෙනම ලොකු පද්ධතිය ඕන වුණා. අම්මෝ ඒක හරිම වියදම් යන වැඩක් වෙන්න ඇති. ඒ වගේම තමයි කෘමීන්, ඒ කියන්නේ බග්ස්ලා මේ වේ රස්නයට ඇවිත් මේ නලය ඇතුළට ගිහින් යන්ත්‍රේ නතර වෙනවා. පරිගණකවල දෝෂවලට අදටත් අපි බග්ස් කියලා කියන්නේ අන්න ඒ නිසයි. මේ කාලේ පාවිච්චි කළේ යන්ත්‍ර භාෂාව. ඒ කියන්නේ කෙලින්ම එක සහ බිඳුව වලින්. හැබැයි ඊට පස්සේ දෙවන පරම්පරාව ඒ කියන්නේ 1956 ඉඳලා 63 දක්වා කාලයේ යෙද්දී ලොකු පෙරලියක් වෙනවා. අර ලොකු රත් වෙන රික්ත නල වෙනෝඩ ට්‍රාන්සිස්ටර් කියන කුඩා උපාංගය ආදේශ වෙනවා. මම හිතන්නේ ට්‍රාන්සිස්ටරේ හොයාගත්තු එක තමයි මේ තාක්ෂණය ලොකුම බිම්ම. අනිවාර්යයෙන්ම. ඒක ලොකු පෙරලියක්. මොකද ඒකෙන් අර රික්ත නලයේ කරපු වැඩේම ඊට වඩා 10 ගුණයක් කුඩා ඉඩක කිසිම රස්නයක් පිට කරන්නේ නැතුව කරන්න පුළුවන් වුණා නේද? ඔව් ට්‍රාන්සිස්ටරය නිසා යන්ත්‍රවල ප්‍රමාණය එකපාරටම කුඩා වුණා වගේම වේගයත් වැඩි වුණා. ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න තියෙන දුර අඩු වෙද්දි වේගය වැඩි වෙනවනි. මේ කාලේ තමයි චුම්බක පටි එහෙමත් නැත්නම් මැග්නටික් ටේප්ස් සහ ටිකින් ටික උසස් මට්ටමේ භාෂාව පාවිච්චි කරන්න පටන් ගන්නෙ. IBM 7030 වගේ යන්ත්‍රාවේ මේ කාලේ තුන්වන පරම්පරාව තමයි ඊළඟට එන්නේ. ඒ 1974 ඉඳලා 75 දක්වා. මෙතනදී විද්‍යාඥයෝ තවදුරටත් හිතනවා ඒගොල්ලෝ මොකද කරන්නේ? අර ට්‍රාන්සිස්ටර් දහස් ගණනක් එකට එකතු කරලා එක කුඩා සිලිකන් කැබල්ලකට ඇතුළු කරනවා. ඔව් ඒකට තමයි අපි අනුකලිත පරිපත එහෙමත් නැත්නම් ඉන්ටිග්‍රේටඩ් සර්කිට්ස් IC කියලා කියන්නේ. මට හිතෙන්නේ අපිට සාමාන්‍ය පරිගණකයක් කියලා දැනෙන්න පටන් ගන්න මේ කාලේ ඉඳන්. මොකද යතුරු පුවරුව සහ මූසිකය, ඒ කියන්නේ කීබෝඩ් එකයි මවුස් එකයි වගේම මෙහියුම් පද්ධති කරලියට එන්නේ මේ පරම්පරාවේදී නේද?
ඉස්සර වගේ සිදුරුපත් වලින් නෙවී මිනිසුන්ට කෙලින්ම යන්ත්‍රයක කතා කරන්න පුළුවන් වුණා. ඕ IBM 360 ඒකට හොඳ උදාහරණයක්. ඊළඟට එන 4 වන පරම්පරාව වෙද්දී ඒ කියන්නේ 75 ඉඳලා 89 කාලය වෙද්දී මේ අනුකලිත පරිපත තවත් දියුණු වෙලා විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත බවට පත් වෙනවා. එතකොට තමයි අර මයික්‍රෝ ප්‍රොසෙසර් එක එන්නේ. හරියටම හරි. ශුද්‍ර සකසනයේ කියන දේ බිහි වෙන්නේ මෙතනදී. මිලියන ගණනක් ට්‍රාන්සිස්ටර් එක පොඩි චිප් එකකට එනවා. මේක තමයි ලෝකයේ වෙනස් කරපු යුගය. මොකද මේ නිසා තමයි පරිගණකය විද්‍යාගාරයෙන් එළියට ඇවිත් සාමාන්‍ය මිනිසුන්ගේ ගෙවල් වලට මේසේ උඩට ආවේ. පුද්ගලික පරිගණක සහ Apple II වගේ දේවල් බිහි වුණේ මේ කාලේ. අර ස්ක්‍රීන් එකේ අයිකන් ක්ලික් කරන ක්‍රමය ආවෙත් මේ කාලේ. ඕ චිත්‍රක අතුරු මුහුණත GUI එක ආවේ මේ යුගයේදී. ඒ කියන්නේ අකුළු ටයිප් කරනම වෙනකොට අයිකන් ක්ලික් කරලා වැඩ කරන්න පුළුවන් වුණා. ඒ වගේම පස්වන පරම්පරාවේ ඒ කියන්නේ 89 ඉඳලා මේ දක්වා සහ අනාගතයේ දිහා බැලුවම අපිට දකින්නේ අති විශාල අනුකලිත පරිපත භාවිතයයි. අද අපි ඉන්නේ ඒ යුගයේ තමයි. අද අපි අප්වින්දින අන්තර්ජාලය, වීඩියෝ, ඕඩියෝ වගේ බහුමාධ්‍ය යෙවුම්, කෘත්‍රිම බුද්ධිය, ඒ කියන්නේ AI තාක්ෂණය, අපේ කටහඬ සහ අකුරු හඳුනා ගැනීමේ තාක්ෂණයන් මේ යුගයේ නිර්මාණ ලැප්ටොප්, ස්මාර්ට්ෆෝන් වගේ ඕනෑම තැනක අරන් යන්න පුළුවන් අතිශය වේගවත් යන්ත්‍ර මේ යුගයේ බිහි වුණා. ඇත්තටම අපි මේ පරම්පරා පහම දිහා එකවර බැලුවොත් මෙතන තියෙන අපූර්වම කාරණේ තමයි හැම පරම්පරාවකදීම සිද්ධ වෙලා තියෙන්නේ විද්‍යාඥයෝ කොහොම හරි අර ස්විච් එහෙමත් නැත්නම් ට්‍රාන්සිස්ටර් වැඩි ප්‍රමාණයක් ඊටමත් කුඩා ඉඩකට ඔබන්න ක්‍රම හොයාගත්තු එක. ඒක නම් හරිම පුදුමයි. යන්ත්‍රවල ප්‍රමාණය එන්නෙන්නම කුඩා වෙද්දී ඒ වගේම ඒවායේ වේගය සහ කාර්යක්ෂමතාවය ඇදහිය නොහැකි විදියට ඉහළ ගිහින් තියෙනවා. ඇත්තට මේක පුදුම සහගත කතාවක්. අපි හැබැයි මේ ගවේෂණය අවසන් කරන්න කලින් එක වැදගත් දෙයක් මතක් කරන්න ඕනේ. මූලාශ්‍රවල අවසානයේට මේ ගැන පැහැදිලි අවධානයක් සටහන් කරලා තියෙනවා. ඒ මොකද්ද? තොරතුරු තාක්ෂණය කියන්නේ අද අපේ ජීවිතයේ සමීපතම මිතුරා වගේම ලොකුම පහසුවනේ. ඒත් මේ තාක්ෂණය කියන්නේ හරියට ආයුධයක් වගේ දෙයක්. අපි මේක වැරදි විදිහට පාවිච්චි කළොත් ඒකේ මුළු මහත් සමාජයටම විශාල හානියක් සිදු වෙන්න පුළුවන්. ඒක නම් සහතික ඇත්ත. ඒ නිසා මේ නිර්මාණය වුණු තාක්ෂණික පද්ධති අපේ ජීවිත පහසු කරන්න ප්‍රයෝජනවත් විදිහට යොදා ගැනීම අපේම යුතුයකමක් වෙනවා කියලා අපි මතක තියාගන්න ඕනේ. ඒක ඊටමත් වැදගත් කාරණයක්. මේක අපි කවුරුත් සිටිය යුතු ගවේෂණය කළ යුතු කරුණක් නේද? එනම් අනේ ප්‍රහෙලිකාවත් එක්ක අපි අද මේ ගැඹුරු ගවේෂණය මෙතනින් අවසන් කරනවා. තවත් මෙවැනිම සිත්ගන්නාසුළු ගවේෂණයකින් නැවත හමු වෙමු.